හිරුකුමරු ආදරය ගෙනල්ල කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉදිරියට දැන් ඔය ටානියා මුණගැහුණු ඩොක්ටර් නෙවෙයි වෙන ඩොක්ටර් කෙනෙකුට ටානියාව ඉදිරිපත් කරන්න නියමිතයි. එහෙම ඉදිරිපත් කරලා අනිවාර්යෙන්ම දරුවෙක් ලැබෙන්න ඉන්නවද කියන එක ගැන දිගින් දිගටම අහන්න නියමිතයි කියන කතාව ගැන තමයි අපි මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරමින් මාහා එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් share කරන්නත් අමතක කරන්න එපා කියලයි අපි අද මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන හිටියේ කියන ඒ කතාව ගැන තමයි අද මම ඔයාට මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් හදාගෙන හිටියේ කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්නට සූදානම්කමක් ඇති කරගෙන ඉන්නේ. ඒ විශ්වාසය ගැන අපිට මේ වෙලාවේ හොඳින්ම කතා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන එක ගැනයි අද අපි කතා කරන්නට සූදානම්කමක් ඇති කරගෙන හිටියේ කියන ඒ කතාව අපි කතා කරන්නටම ඕනෙමයි. දිනෙත්මින් මෙහෙම ඩොක්ටර් කෙනෙකුට මුණ ගැසුවට පස්සේ දිනෙත්මින්ගේ ඩොක්ටර්ටත් කියන්න වෙන්නේ ටානියාට ඇත්තටම දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ එදා කිසිම දෙයක් සිහි කල්පනාවක් Tamanට නැති හින්දා අනිවාර්යෙන්ම ගොඩාක් අසරණතාවයට පත් වෙනවා. හැබැයි Taman මේ වගේ දෙයක් සිද්ධ නොකර බව ගොඩාක් දුරට තේරීමත් එක්ක ගොඩාක් වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම Tamanට මේ වගේ කරදර ඇති වෙනකොට Taman අකමැති කෙනෙකුත් එක්ක Tamanට ජීවත් වෙන්න අවස්ථා හදන්න යනකොට ඒක දරා ගන්න බැරි තත්යකට මූණ පාවි කියන කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට අවස්ථාවක් හදාගෙන හිටියේ කියන ඒ කාරණාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක්ම නෙමෙයි. දිනෙත්මින්ට මේ වෙලාවේ මේක විශ්වාස කරන්න වෙන්නේ තමන්ගේම ඩොක්ටර් කෙනෙක් මේ ගැන කිව්ව හින්දා. හැබැයි මෙතන මොන වගේ කුමන්ත්‍රණයක්ද සිද්ධ වුනේ කියලා තමන්ගේ මිතුරත් එක්ක එකතු වෙලා හොයන්නට කටයුතු කරගෙන යනවා කියන කාරණාව තමයි අද අපි මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට ලෑස්තියකුත් හදාගත්තේ. ඉතින් කොහොම හරි තමන්ගේ වැරද්දක් නැහැ කියලා හිතන නිසාම ඒ වැරද්ද සාධාරණීකරණය කරගන්න හෝ එහෙම නැත්නම් තමන් කිසිම දෙයක් කළේ නැහැ කියන එක තැන ඉඳගෙන මේ හැමදේම හොයන්න දිනෙත්මින් ඉදිරියට කටයුතු කරනවා ඇති කියලායි අපි කියන්න ඕනේ.